සත්තුන්ගේ පැටව අතින් අල්ලන්න උත්සාහ කරන්නත් එපා. සිංහ පැටියා. සිංහ පැටියා. මොකද්ද මේ සිංහ පැටියෙක් නැති වුණා කියලා YouTube එකේ යන්නේ? මේක ඇත්තක්ද? අපි යන්නම තියමුද? සිම්බා I love you. I love you කිව්වම ඔලුව වනන්නේ. Me too කියන්නේ. Me too කියන්නේ. අපි හෙට උදේ මෙයාව කැලෙන් ගිහින් තියමු. එතකොට මෙයා අම්මා ළඟට යයිනේ. ගම්මේ කුතියලා සිංහෙක් අදලා. ඒක ආණ්ඩාපු නිලධාරියටත් ගහලා. මේක නීති විරෝධී ක්‍රියාවක්. පාන්දර ඉක්මනටම නැගිටින්න ඕන සිම්බා නිදාගන්න. Film is with live Lion Cup, first time in the Sri Lankan industry after a very long time. This is the children and family movie. Please support us and come and watch the movie with family. Encourage us to make good films. Thank you so much. ඇතරම මයිසිම්බා ගැන ගත්තොත් මගේ චරිතය ගැන ගත්තොත් වනජීවී නිලධාරියෙක් චරිතයක් කරන්නේ. ඉතින් මම හිතන්නේ මට ඇත්තටම මේ චරිතය මම කලින් කරපු චරිතات එක්ක බලනකොට වෙනස් චරිතයක් වුණා මේ චිත්‍රපටයේදී. ඇත්තටම මම සතුටු වෙනවා ගොඩක් මෙවැනි චිත්‍රපටයකට රංගනයෙන් දායක වීම. මොකද මයිසිම්බා කියන්නේ සතුන් මේ චිත්‍රපටයේ තේමාව තමයි ඇත්තටම සතුන් කියන්නේ අපි සතුන් ආරක්ෂා කරන ඒ වගේම සතුන් මිනිසුන්ට වඩා උසස් කියන මේ තේමාවත් එක්ක තමයි මේ චිත්‍රපටයේ නිෂ්පාදනය වෙන්නේ. ඉතින් අපෝට ආරාධනා කරනවා මයිසිම්බා ඇවිත් නරඹන්න කියලා. ජූලි 16 චිත්‍රපටය තිරගත වෙනවා. ඉතින් ඇවිත් මයිසිම්බා නරඹන්න. මයිසිම්බා මේ ෆිල්ම් එකේ නම. මේකේ විශේෂත්වය තමයි මේකේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ දෙගොල්ලන්ම හවුල් වෙච්ච නිර්මාණයක්. විශේෂයෙන්ම ජේ.කේ තමයි මේකේ රචකයා අධ්‍යක්ෂකවරයා වෙන්නේ. ඒ වගේම කලර් ග්‍රේඩර් ඉන්දියාවේ. අනික් රංගන ශිල්පීන් මියුසික් කරන ශ්‍රී ලංකාවේ විශේෂත්වය ශ්‍රී ලංකන් සිංහල ශ්‍රී ලංකන් තමිල් දෙගොල්ලෝ මේකේ එකතු වෙච්ච. ඇත්තටම මට මේක විශේෂ අත්දැකීමක්. අනික් කාරණා මගේ රංගන ජීවිතේත් මට විශේෂම අත්දැකීමක් එකක්. ඔබට මාව ටිකක් අඩුයි මේ වගේ ඒකට ගිහුවට පස්සේ බලන්න හම්බ වෙලා තියෙනවා. ඒක ඒ වගේ මට මේක අභියෝගයක් හම්බ වෙන පොඩි ඇබ්නෝමල් කැරක්ටර් එකක්. ඊළඟට එක පැත්තකින් ෆැමිලි ලවර් කෙනෙක්. අනිත් පැත්තෙන් ලොකුම ජීවිතේ දින අමාරුම කාරණේ තමයි සිංහෙක් එක්ක ඇත්ත සිංහ පැටියෙක් සහ ඇත්ත සිංහෙක් එක්ක රඟපාන්න හම්බ වෙන එක. බලන තරම් ආතතිනේ. මොකද මේ බයයි සිංහ දේවල් ටික තියාගෙන රඟපාපු එක. ඇත්තට මම හිතනවා මේක පොඩි අයට වගේම ඔබ පොඩි කෙනාට මේ ෆිල්ම් එක ගෙනල්ලා පෙන්නන්න. මේකේ විශේෂ පණිවිඩයක් තියෙනවා. ඒ වගේම ඔබට වැඩි හිටියන්ට පවා මේ ෆිල්ම් එක වටිනා පෞලිස් හැමෝට බලන්න පුළුවන් ෆිල්ම් එකක්. ඒ වගේම මමත් වෙනස් විදිහක කැරක්ටරයක් කරපු එකක්. ඉතින් මට ආදරය කරන සියලුම ප්‍රේක්ෂකයන්ට ඔඩිසා තමයි අපි අතන ආතල් එකේ ඉන්නේ. මම ආදරෙන් ආරාධනා කරනවා ඔබ එන්න ඇවිල්ලා බලන්න. යම් ආතල් එකක් තියෙනවා ඒක ගන්න. දොස් තියෙනවා ඒක කියන්න. ආදරේ සිරුර. සිම්බා කියලා කියන්නේ මම විශ්වාස කරන විදිහට සිංහල සිනමාවක සිහින සිත්තමක් විදියටයි දකින්නේ. සිනමාව කියලා කියන්නේ නැත්නම් සිහින මායාවක්. ඒ මායාව රස විඳින්න පුළුවන් ආකාරයකට නිර්මාණය කරපු චිත්‍රමක් විදියට හඳුනා ගන්න පුළුවන් චිත්‍රපටයක්. ලැබෙනවා අද සිට ආදරය කියන්නේ කොහොමද කියලා අහුවාම දෙන උත්තරය තමයි අපි මම හිතන්නේ සිනමා කරුවා උත්සාහ කරන්නේ මේක දෙන්න ආදර සීමාවක් නැහැ ආදරයට පාටක් නැහැ පක්ෂයක් නැහැ දෙයක් නැහැ ආදරය මිනිස්සුන්ට විතරක් නෙවෙයි ඔබ වෙන්නේ ආදරය සතුටුසේවාවන් පවා උමයි ඒක සමසේ බෙදාගන්න කියන ආදර පාඩම කියන අපූර්ව
ගණයේ සිනමා සිත්තමක් අද දවසේ සිම්බා මයි සිම්බා නමින් එළියට එනවා. ආරාධනා කරනවා අපි රසිකාගාරයට ඉරෙන්න මේ ආදරය බෙදාගන්න. මයි සිම්බා කිව්ව ගමන් පොඩ්ඩක් කට්ටිය කල්පනා කරනවා මොකද්ද මේ අමුතු නමක් කියලා. මයි සිම්බා කියලා කියන්නේ මගේ සිම්බා. සිම්බා කියලා කියන්නේ පුංචි ලස්සන සිංහ පැටියෙක්. මේ AI සිංහ එකක් ග්‍රැෆික් සිංහ එකක් නෙවෙයි. දෙවිවල සත්තු වර්ගයේ ඔයගොල්ලෝ ප්‍රවෘත්ති වලත් දකින්නේ නැති සිංහ පැටියෙක් අපිට ඉපදුනා කියලා. අපේ සිංහ ජුවලකට ඒ සිංහ පැටිය තමයි මේ චිත්‍රපටේ රඟපාන්නේ. ඉතින් ජීවිතේ පළවෙනි දාට සිංහ පැටියෙක් එක්ක රඟපාන්න ලැබුණා. සිංහ පැටියෙක් අල්ලන්න සෙල්ලම් කරන්න රඟපාන්න ලැබුණා. ඒක ලොකු භාගයක්. ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ඉන්දියානු අධ්‍යක්ෂකවරයෙක් JK. මම හිතන්නේ ඉන්දියානු තාක්ෂණයේ ඉන්දියානු දැනුම ඉන්දියානු නිර්මාණාත්මකභාවය ඒ විදිහට මේ චිත්‍රපටයේ ඒගොල්ලෝ එකතු කරනවා. ඒ වගේම සංගීතයේ පසුබිම ගායන මේ සියලු දෙම ඉන්දියානුවන් සමග එකතු වෙලා එන මිශ්‍රණයක්. ඒකේ විශේෂම තව කාරණාවක් තමයි ලංකාවේ රංගන ශිල්පියෙක් විදිහට කලන අපි හැමෝම පිළිගන්නේ තමයි ලංකාවේ දක්ෂම රංගන ශිල්පීන් අතර ඉන්න ප්‍රධානම කෙනා තමයි කලන කියන්නේ. ඉතින් කලනගේ දක්ෂ රංගනයත් එක්ක හිතාගන්න බැරි රංගනයක් මගේ මිත්‍රයා රොෂාන් රණවන සිංහල සිනමාවේ වාණිජ්‍ය සීල කුමාරයා එකතු වෙලා රඟපානවා. ඉතින් මේ දෙන්නත් එක්ක සුරාජ් මාපා මම මේනුක ඉතින් අපි ගොඩක් කට්ටිය එකතු වෙලා නයෝමි දක්ෂලා ඉතින් බොහොම ලස්සන චිත්‍රපටයක් කරා. මේ චිත්‍රපටිය ගොඩාක්ම වැදගත් වෙන්නේ ගෙදර ඉන්න ආදරණීය දුවල පුතාලට හැමතිස්සෙම කියනවානේ අම්මලා තාත්තලා අපේ ළමයින්ට බලන්න චිත්‍රපටියක් නැහැ ඩිල් නාට්‍යයක් නැහැ කියලා. ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා මගේ සිම්බා මයි සිම්බා කියන චිත්‍රපටිය. ඉතින් පුංචි කාලේ පුංචිත් ඇව පුංචි ඇත්පැටව වගේ කතා බලපු අපිට ඒ වගේ රසයක් මෑතක අපි ජීවිතේ දැක්කේ නැහැ. මේ චිත්‍රපටිය මම තුන් පාරක් බැලුවා. දැනට මේ තුන්වෙනි පාරම තාම මගේ ඇයට කඳුළු වෙනවා. තාම මේ ෆීල්ඩ් එකේ ඉන්නේ. මේක අවුල් පිටින් ඇවිල්ලා පුංචි දරුවන්ව සතුටු කරන්න පුංචි දරුවන්ට දෙන්න පුළුවන් හොඳම තෑග්ගක් තමයි මයි සිම්බා. පුංචි සිංහ පැටියත් එක්ක කරන ලස්සන වැඩක්.